ශිරන්ති රාජපක්ෂ ප්‍රථම වරට කැඳවීමකට CID එකට ගියා. 2015 ඇය කට උත්තර දුන්නේ කතානායක බංගලාවේ ඉඳන්. එදා අපි වගේ සාමාන්‍ය මිනිසුන්ටත් ඒ වරප්‍රසාදය තිබුණාද? ඒවා එහෙම වුණාට එදා සාමාන්‍ය කෙනෙක්ගෙන් කට උත්තරයක් ගන්න පොලිසියට ගියොත් ඉලයටත් කුඩු කරලයි කතාව පටන් ගන්නෙ. ඒ යුගය නම් ඉවරයි. මහින්ද රාජපක්ෂ සුදුරේදී ඇඳගෙන අත් දෙක එකතු කරගෙන සාටකේ දාගෙන රට පාලනය කරද්දී ශිරන්ති රාජපක්ෂ සහ එයාගේ ළමයින් පාරා රාජ්‍යයක් මෙහෙව්වා. ඒ කියන්නේ මහින්දලාගේ බලයාන්ත්‍රණයේ පවතිද්දී ගෙදර අය තවත් ඩීප් ස්ටේට් එකක් රජ කළා. හරියට රනිල්ගේ බටලන්ද කේස් එක වගේ. එහෙමනේ තාජුදීන් මැරුවෙත්. ශිරන්තිට චෝදනා වූ සිරිලිය වංචාවේ ශිරන්ති රාජපක්ෂ රුපියල් මිලියන 43ක සැකසහිත බැංකුව ගිණුම නිර්මාණය කර ඇත්තේ වංචනික ලෙස තංගල්ලේ කාල්ටන් නිවස සියලුම ගිණුම් හිමියන්ගේ නිවස ලෙස ලයිස්තුගත කර සහ වංචනික ජාතික හැඳුනුම්පත් අංකයක් යොදා ගනිමින්. ඒක 1922 වර්ෂයේ උපන් කෙනෙකුට ගැළපෙන හැඳුනුම්පතක්. ඇත්තටම මෙවැනි හැඳුනුම්පතක් හදා ගැනීම නීතියට එකඟද? මේ වගේ පාස්පෝර්ට් 2-3 තියෙන අයත් අපි දන්නවනේ. රාජපක්ෂලා රටේ බදු සල්ලි හොරකම් කළ බව. ශිරන්ති රාජපක්ෂ සිරිලිය ගෙනුම හරහා මුදල් වංචා කළ බව නොදන්නෙක් අද අපේ රටේ නැති තරම්. නමුත් ඔවුන්ට නීතිමය වශයෙන් දඬුවම් දීමට එම කටකතා ප්‍රමාණවත්ද? ඒ කරපු සෑම හොරකමක්ම කළේ අංශු මාත්‍රයකවත් සාක්ෂියක් ඉතුරු නොකර. දැන් ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා කොනක ඉඳලා පරීක්ෂණ කරලා සාක්ෂි හොයාගන්න. නීතිය ක්‍රියාත්මක කිරීමට නම් මේ වැරදි ඔප්පු කළ හැකි සාක්ෂි අනිවාර්යයෙන්ම සොයාගත යුතුයි. එය හදිසියට කර උසාවියේදී නඩුව ගිලිහුණොත් අනිවාර්යයෙන්ම මේ චූදිතයන් සදහටම නිදහස් වෙනවා. ඒකද අපිට ඕන. නීති හරහා කටයුතු කිරීම හදිසියට කළොත් වෙන්නේ මේ නඩු ටික වීසි වෙන එක කියන එක තේරුම් ගන්න නම් නීතිය ගැන අවබෝධයක් තිබිය යුතුමයි. මේ නාටකත් හරියට ධර්ම යුද්ධ චිත්‍රපටයේ කතාව වගේ. කවුරුත් දන්නවා මිනිහෙක් මැරුවා කියලා. නමුත් කටකතා පමණක් ප්‍රමාණවත් නැහැ අපරාධකාරයාට දඬුවම් කරන්න. ධර්ම යුද්ධේ නම් ඒක සාධාරණ මිනි මැරුමක්. ඒ නිසා අපරාධකාරයා වෙනුවෙන් අපට සාධාරණ අනුකම්පාවක් ඇති කරගන්න පුළුවන්. නමුත් රාජපක්ෂලා හොරකම් කළේ එදා වෙල කන්න නැති, දරුවන් ඉස්කෝලේ යවා ගන්න වත්කමක් නැති, පින් ඉස්පිරිතාලේ නැති බෙහෙත් ටික ෆාමසියෙන් ගන්න සල්ලි නැති මිනිස්සුන්ට ඒ ටික කරගන්න තිබුණු කෝටි ගණන් බදු මුදල්. NPP අයට බලය තිබුණා කියලා සාක්ෂි නැතුව මිනිස්සු කුදලාගෙන ගෙනත් කූඩුවට දාන්නද කියන්නේ. 2010 රාජපක්ෂලා සරත් ෆොන්සේකා හිරේ දැම්ම වගේ කරන්නද කියන්නේ. 2013 රාජපක්ෂලා අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීමට ගෙන දෝෂාභියෝගය ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසමේ හෙලා දැකීම අපිට අමතකද? ඔවුන් ලංකාවට තරයේ කිව්වා මානව හිමිකම්, නීතිය ආධිපත්‍ය, යහ පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා ස්වාධීන සහ අපක්ෂපාතී අධිකරණයක අවශ්‍යතාවය. ඉන් අපට ලැබුණු අපවාදය නොදන්නා අය ඒ පිළිබඳව සමීක්ෂණයක් කරලා බැලුවොත් හොඳයි. වාසනාවකට 2024 නව රජය බලයට පත් වූ දින සිට ලෝකයා අපි දිහා මිනිස්සු දිහා බලන විදිහට බලන්න පටන් ගන්න තියෙනවා. අපි ඒක රැක ගන්න නම් සෑමදේම ප්‍රජාතාන්ත්‍රිකව, සාධාරණව සහ යුක්තිගරුකව සිදුවිය යුතුයි. එදා නාමල් ශිරන්ති උසාවිය ආපු දවසේ වොයිස් කට් දීපු අහිංසක මිනිස්සු දිහා බැලුවම අපිට මොනවද හිතුනේ? ඔවුන් දැනගෙන හිටියේ නැහැ මේ හිටපු නායකයින්ට තිබෙන චෝදනාවක්. මම උපකල්පනය කරනවා ඒ අය සමහරක් වැස්සකටවත් ඉස්කෝලේ ගිහිල්ලා නැති අය කියලා. මෙවැනි අය බිහි වුණේ අපේ හිටපු දේශපාලකින් දරුවෙකුට හිතන්න බැරි යල්පැන ගිය අධ්‍යාපන ක්‍රමය නිර්මාණය කළේ ඔවුන්ට බලය රැක ගැනීම උදෙසා නිසා. ඒ වගේම අධ්‍යාපනය ලබා ගැනීමට අවම පහසුකම්වත් නැති කළාම බිහිවන්නේ මෙවැනි හිතන්න බැරි මිනිසුන්. මින් පසු ඒ දේ සිදුවන්නේ නැත්තේ. සෑම දරුවෙකුටම පාසල් යාම සඳහා අවශ්‍ය පොත්පත්, පාසල් නිල ඇඳුම්, පෝෂ්‍යදාහී ආහාර, වේලක් වැනි දේවල්ට අමතරව මුදලක්ද රජයෙන් ඒවා අවශ්‍ය පවුල් වලට ලබා දෙන්න නිසා. නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපගුණු ප්‍රමාදයේ හේතුවෙන් සහ සාක්ෂි විනාශ කිරීම හේතුවෙන් නඩු තාවකාලිකව කල් දැමීමක් සිදුවීම හැරුණකොට සුළි සුළඟක් හේතුවෙන් රට දරුණු ලෙස හානියට පත් වූවත් ආර්ථිකය, රජයේ ආදායම්, කොටස් වෙළඳපොළ, සංචාරක අංශ ආනයනය වැනි සෑම අංශකින්ම රටේ විශාල ප්‍රගතියක් ලබා ඇති බව සංඛ්‍යාලකන පෙන්වා දෙනවා. 2026 දී ශ්‍රී ලංකා ආර්ථිකය 4% සිට 5 දක්වා වර්ධනය වනු ඇතැයි රනිල් විසින් පත් කරනු ලැබූ මහ බැංකු ප්‍රධානියාම පවසනවා. ශ්‍රී ලංකාවට තවත් ස්වෛරී ණය අර්බුදයක් ඇති නොවන අතර දිවයිනේ රාජ්‍ය නියමිත පරිදි නොගෙවූ බාහිර ණය ආපසු ගෙවීම ආරම්භ කරන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
සුළි කුණාටුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සංවර්ධන නිලධාරී ප්‍රශ්න වැනි අවස්ථාවලදී රජය ප්‍රඥාන්විත ලෙස ප්‍රශ්න විසඳු ආකාරය අපිට දැක ගන්න ලැබුණා. මතක නේද බිමල් රත්නායක ඇමතිතුමා කියපු කතාව? මේ රට විනාශ කරපු මංකොල්ලකරුවන්ට, දූෂිතයන්ට සහ ඝාතකයන්ට අපි නිසියාකාරව සහ නීති අනුකූලව සදාචාර සම්පන්නව උසාවි ගෙනවිත් යුක්තිය ඉෂ්ට කර දඬුවම් නොකළොත් ඔවුන් රජයට චෝදනා කරાવી NPP රජය සාධාරණව නෙවෙයි ඔවුන්ට දඬුවම් කළේ කියලා. ඒ වගේම මතක නේද බැසිල්ගේ නඩුවට අලුත් කඩේ හෝටල් බුක් කරලා නීතිඥයින් නවත්තගෙන උසාවි ගෙන ආපු හැටි. ඒ තරම්ම මුදල් සම්භාරයක් ඔවුන් සොරකම් කරලා කොමිස් ගහලා එකතු කරගෙන තියෙනවා. එම මුදල් වීසි කරලා ඔවුන්ට ඕන දෙයක් කළ හැකි නිසායි රජය පරිස්සම් විය යුත්තේ. ඉතින් ඔය මොන කතාවක් හරි කියලා YouTube එකෙන් කීයක් හරි හොයාගන්න මිනිස්සු වගේම නීති පද්ධතිය ගැන කිසිම සබුද්ධියක් නැතිව මඩ ගහන අයට රජය මේක තෝරලා බේරලා දෙන්න කාලය වැය කළ යුතුද? ඇත්තටම රජෙන් අපි බලාපොරොත්තු වෙන්නේ අවශ්‍ය දෙයට මාධ්‍ය සාකච්ඡාවක් තියලා වැරදි වැටහීමක් තියෙනවා නම් පැහැදිලි කිරීමක් මිසක් මහපාරේදී පස්සෙන් දුවන හැම බල්ලටම ගල් ගසමින් කාලය නාස්ති කිරීම නොවේ. ඇයි අපි මහන්සි වෙලා NPP බලයට ගෙනාවේ? අපිට ඕන වුණා සිස්ටම් චේන්ජ් එකක්. අපිට ඕන වුණා නීති ආධිපත්‍ය. එහෙම කියලා බලයට ගෙනාවු අයගෙන් අපි ඉල්ලන උඹලට බලය දුන්නා පාවිච්චි කරපන් වගේ ඉල්ලීම්. ඔව් අවශ්‍ය වෙලාවට ඒ බලය එයාලා යොදවන බව අපි දේශබන්දු മന്ത്രിවරුන්ගේ විශ්‍රාමයට වගේ අවස්ථාවන්හිදී දැක්කා. මේ ආණ්ඩුව කලබලයට වැඩ නොකරන නිසා එයාලා යවල රාජපක්ෂල රනිල් හෝ සජිත් බලයට ගෙනෙමුද? මොකද කියන්නේ? ඔබේ හදවතට ටිකක් තට්ටු කර බලන්න. දැන් 76 අවුරුදු සාපය අමතකද? අපේ දරුවන්ට ආයෙත් අයිස් කුඩු ගහන්න ඒ වගේ රට මංකොල්ල කන්න එයාලටම ඉඩ දෙමුද? ඉතින් සාධාරණම හිතලා බලලා තීරණයක් ගන්න. නැවතත් රසවත් වීඩියෝකින් හමුවනතුරු ඔබට ආයුබෝවන්. ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී ලංකා